හායි හායි අපි මේ වෙසක් බලන්න කොළඹ යන ගම කොළඹ පිටකොටුව ටික මේ වගේ දැකලා තියෙනවද කවදාවත්? වෙනතට පුදුම සෙනඟක් තියෙන්නේ. අද වෙසක් වලට කූඩු හදපුවා දම්සල් ඒවා විතරයි. මම මේ පොඩි කොටස් ටිකක් තමයි මට ලස්සනයි කියලා හිතුණු කූඩුවක් හරි තිබ්බ. මේ බලන්න ලයිට්ස් තිබ්බ තැනක් විතරයි මං අරගෙන දාලා තියෙන්නේ වීඩියෝ එක දික් කරන්න නැතුව. කොළඹ ගෝල් ෆේස් එකට යන ටික මේ අතුරු පාරවල් අතනින් මෙතනින් පාරවල් වලින් දාලා තමයි ගියේ. ඒ යන පාරවල් දිගේ වෙසක් කූඩු තියෙන ඒවා තමයි මේ. ගෝල් ෆේස් එකේ නම් ලොකුවටම කියලා සරදලා තිබ්බේ නැහැ. බලන්නකෝ යන පාරේ එක එක විදිහට බල්බ් දාපුවා, කූඩු හදපුවා. හැබැයි ලස්සන තැන් තිබ්බා. සමහර තැන්. මෙන්න මේ තියෙන ගෝල් ෆේස් එක ඉස්සරහා. බලන්න ශැන්ග්‍රීලා හොටෙල් ඒවා එහෙම ලයිට්ස් දාලා තිබ්බා. සෙනගත් හිටියා. මං හිතන්නේ වෙනදත් වෙසක් එකට මීට වැඩි ඇති කියලා. ඔන්න ඔය විදිය තමයි ගෝල් ෆේස් එකේ ඉඳගෙන වටේ බලද්දි තිබ්බේ. මේ සයිඩ් එක ටිකක් දෙන සරුම් කරලා යවනවා තිබ්බා. ඔන්න ඔය පාරේ ආයිත් අපි හැරුණා යන්න. පැලිය ගොඩයන් පව් කරලා ඒ ටික මහභාගට යනකම් මං තිබ්බේව ගත්තා. ඔන්න මෙතනින් ඉතින් නෙළුම් කුළුණ පේන ටික. දැන් ඉතින් පිස්සුවෙන් වගේ හෙව්වේ නෙළුම් කුළුණේ හරි වීඩියෝ එකක් ගන්න. වෙසක් එකට ලස්සනට ලයිට්ස් දාලා තිබ්බා. නෙළුම් කුළුණේ පරිම try කරා මං ඒකේ හොඳ වීඩියෝ එකක් ගන්න. බෞද්ධ කෝඩිය පාට පහට එහෙම දාලා තිබ්බා. කූඩු එල්ලලා තිබ්බ තැන් වල මෙන්න මෙහෙම ලයිට්ස්. කොළඹත් ඉතින් වෙසක් තිබ්බා. හැබැයි ගොඩක්ම නෙවෙයි. සමහර ෂොප් වල ලස්සනට බල්බ් ලයිට් දාලා තියුණා. සමහර තැන් වල නම් එච්චර නෑ. මෙන්න මේ විදිහට හැබැයි බිල්ඩින් එකක් පුරාවට ලයිට් දැම්මා කොහොමද ලස්සන. තව තියුණා මේ බලන්න ගහක් පිරෙන්න බල්බ් එක. ඒ වගේ තැන් වල වාහන ටිකක් අඩු වුණා නම් කොහොම ලස්සනක් තියෙයිද? වාහන තියුණා හුඟාවක්ම. මෙන්න බලන්න. ගස්වල එල්ලලා ඒක නම් ඒ වටේටම තියුණා ගස්වල කූඩු එල්ලලා බල්බ් දාලා ඒ ටික. මෙන්න ආයෙත් නෙළුම් කුළුණ. බලන්නකෝ ඒකේ ලස්සන. මම ඒත් එක තැනකදී ගත්තා කොහොම හරි. නතර වෙලාම වීඩියෝ එක. මෙහෙම උඩින් බලද්දි නම් නෙළුම් කුළුණට ළඟට පේනෙද්දි මාර ලස්සනක් තියෙන. ඉතින් අපි දැන් ආයෙ යන්න ගත්තා. යන අතර මගදී අපිට තව වුණා තොරන් 3ක් විතර. ගොඩක් වෙලා රැඳිලා බැලුවේ නෑ. මේ බලන් තව ළඟට යද්දි නෙළුම් කුරුණ තව ලොකුයි. මෙන්න මේ පාරවල උඩු වියන වගේ ලයිට් දාලා තිබුණා. ඕකේ තව තිබුණා.
මට දෙකටම ගන්න බැරි වුණා. නැත්නම් පාට පහෙන්ම ලයිට් දාලා තියුණා. මේ බලන්නකෝ මේ බිල්ඩින් එක පේන්නේ නැහැ. මෙන්න මේක නම් ලස්සනයි. රවුන්ඩ් බෝඩ් එකක් තියෙන තැන. මෙන්න අපිට හවුන්න ඕනු ඉස්සෙල්ලාම තොරණ. මේක තියුනේ පෑලියගොඩ හරිය යද්දි මේන් රෝඩ් එක අයිනේ. මේ තියෙන එක පෑලියගොඩ මාළු මාකට් එක ළඟ තිබ්බ එක. ලස්සනයි නේද? අන්න අපි ආයෙමත් යනවා. මේක මහබාගයි. එහෙනම් එච්චරයි.